Hey everyone, welcome to Angela's Diaries YouTube channel. අද අපි යනවා Big Bear තියෙන්නේ USA වල කැලිෆෝනියා කියන ස්ටේට් එකේ. ඉතින් අපි ගොඩක් බිසි පැත්තක ඉන්න හින්දා ඒ වගේම ලයිෆ් එක ටිකක් බිසි හින්දා ගොඩක් සතුටින් තමයි මේ වගේ නිදහස් ලස්සන පැත්තකට පොඩි වැකේෂන් එකකට යන්නේ. දැන් අපි ඉන්නේ Big Bear Lake එක ළඟ. Big Bear Lake එක වටේට තමයි Big Bear කියන ඒරියා එක හැදිලා තියෙන්නේ. අපි lake එක වටේට drive කරොත් Big Bear ඒරියා එකම cover කරගන්න පුළුවන්. බලන්න මොන වගේද කියලා. හරියනම් පොඩ්ඩක් වතුර අඩුයි අද. සමය එක හින්දා වෙන්න තියෙනට මේක ගොඩක් ලොකු lake එකක්. Sunrise over the ocean so blue. Mountains whispering stories so true. Ukuleles strumming under palm trees. Life is simple, just a warm breeze. Tropical flowers blooming in the sand. Island drums play like nature's band. Joyful beats that make us all sway. Hawaiian hearts showing us the way. මේ තමයි අද අපි නවතින කැබින් එක. මෙතන ඉඳි හිතට හරිම නිදහසක් දැනෙනවා. ඒ වගේම තමයි ගොඩක් ලස්සනයි. මේ තියෙන්නේ කැබින් එක ඇතුළ. කැබින් එකේ ඉන්ටීරියර් ඩිසයින් එකට මම හරිම ආසයි. අමුතුම වයිබ් එකක් තියෙන්නේ ඇතුලේ. මේක 4 bedroom කැබින් එකක්. හැම දෙයක්ම හරිම ක්‍රියේටිව් විදිහට තමයි මෙතන තියෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා අපිට මෙතන ගොඩක් සතුටින් අපේ වැකේෂන් එක ගත කරන්න පුළුවන් කියලා. Morning sun, greet the waves with a smile. Palm trees sway like they've known all the while. The ukulele strum. ඔන්න ඉතින් අලුත් දවසක්. උදේම යාළුවෙක් ඇවිල්ලා මේ කුරුල්ලට මෙහි කියන්නේ බ්ලූ ජේ කියලා. ඔයාලා දන්නවද? ඊයේ රෑ අපි කට්ටිය මේ බැල්කනි එකේ ඉඳගෙන අහස දිහා තමයි බලාගෙන හිටියේ. මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි අහසේ එච්චර තරු ගොඩක් තියෙනවා දැක්කේ. ගොඩක් ෂූටින් ස්ටාර්ස් දැක්කා. ඉතින් ගොඩක් සතුටු හිතුණා. ඔන්න ඉතින් අපි ඕෆ් රෝඩින් එකක් යනවා. Like really, they like put it in a jar now. Like it's jarred. I think it's like the young pine cones though before it's like. අපි චුට්ටක් මේ හරිය ඇවිත්තා. ඉතින් ගොඩක් රස්නෙයි. ඒත් ඉතින් වටපිට පොඩ්ඩක් එන්ජොයි කරන්න එක්සර්සයිස් එකටත් එක චුට්ටක් ඇවිද්දා.
හදන ගමනුයි ඉන්නේ. මගේ පාර්ට් එක තමයි කුකින් වල මේ සැමන් එක හදන එක. හරිම සිම්පල් විදිහට තමයි මම මේ සැමන් එක හදන්නේ. salt and pepper විතරයි දාන්නේ. ඊට පස්සේ fry කරනවා. මේ තමයි මම හදපු සැමන් එක. ඉතින් මේ සැමන් මාළු ගොඩක් ඇඟට ගුණයි කියලා කියනවා. මේ තමයි අද අපේ මෙනු එක. ඔයාලට පේනවා ඇතිනේ. Cheers! Happy birthday! මේ තමයි මගේ රූම් එකේ බැල්කනි එකේ ඉඳන් මට පේන view එක. හරිම ලස්සනයි. ඔයාලා දන්නවද මේ වගේ views දිහා බලාගෙන හිටියාම ඇස් පෙනීමත් ගොඩක් දියුණු වෙනවා කියලා අහලා තියෙනවා. ඉතින් මගේ අද දවසේ plan එක තමයි මෙහෙදි දැකපු ලස්සන සීනරි එකක් පේන්ටින් එකකට හරවන එක.